ආයුබෝවන් ලයිෆ් බයි නිලු channel එකට ඔයගොල්ලන්ව අදත් ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක්. ඒ තමයි ගොඩක් දෙනා මගෙන් අහන ප්‍රශ්නයක්. ගොඩක් දෙනා අහනවා මම ගෝල් එකක් ඉෂ්ට කරගන්න ගියාම මම මෙච්චර කාලයක් මගේ ගෝල් එක ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ හැම වෙලාවකම ඒ ගෝල් එකට සම්බන්ධව මොනවා හරි තීරණයක් ගන්න ගියාම මොනවා හරි දෙයක් කරන්න ගියාම මගේ හිතට බයක් දැනෙනවා. මේක හරියයිද දන්නේ මට කරන්න පුළුවන් වේද දන්නේ මම පරදීද දන්නේ නැහැ. මේ වගේ දේවල් මගේ හිතට එනවනේ. කොහොමද මම මේ දේවල් නැති කරගෙන මගේ ගෝල් එක ළඟා කරගන්න කියලා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නෙත් අන්න ඒ ගැන තමයි. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පැහැදිලිව කියලා දෙන්නම් මොකක්ද අපි එකට කරන්න ඕනේ කියලා. මොකද මේක වැදගත්ම සංදිස්ථානයක් අපි ගෝල් එක ඉෂ්ට කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. එහෙමනම් අපි කතා කරමු මේ ගැන. ඊට කලින් මම නිලුෂා කුමාරි, මම යෝගා ටීචර් කෙනෙක්, යෝගා තෙරපිස්ට් කෙනෙක්, ඒ වගේම law of attraction practitioner කෙනෙක්. හොඳයි අපි බලමු ඇයි අපි මේ විදිහට ගෝල් එකක් ඉෂ්ට කරගන්න ගියාම අපේ හිතට එන්නේ මට මේක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. මම පරදීද දන්නේ නැහැ. අසාර්ථක වේද දන්නේ නැහැ. ඇයි මේ වගේ දේවල් අපේ හිතට එන්නේ? ඒ වගේම අපි කොහොමද මේ වගේ දේවල් අතහැරලා දාලා එහෙමත් නැත්නම් ඒවා මගහැරලා ගිහින් අපේ ගෝල් එක අපිට අවශ්‍ය දේ අපි ලබා ගන්න කියලා. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේක පැහැදිලිව. අපි මුලින්ම බලමු ඇයි මේ වගේ දේවල් අපේ හිතට එන්නේ කියලා. උදාහරණයක් විදිහට හිතන්න ඔයගොල්ලෝ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න යනවා. මේ බිස්නස් එක පටන් ගන්න ගියාම ඔයාගේ හිතට එනවා ඔයා අසාර්ථක වෙයිද දන්නේ නැහැ. ඔයා වියදම් කරපු සල්ලි ටික ඔයාට හොයාගන්න බැරුව යයිද දන්නේ නැහැ. ඒ සල්ලි ඔක්කොම නැති වෙලා ගිහලා ඔයා පාරට වැටෙයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට එන්නේ ඔයාගේ මොලේ, ඔයාගේ බ්‍රේන් එක හැම වෙලේම උත්සාහ කරනවා ඔයාව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ඔයා මොනවා හරි නොකරපු දෙයක් කරන්න යනවා කියලා හිතන්නේ ඔයා යම්කිසි අවදානමකට මුහුණ දෙන්න යනවා කියලා තමයි ඔයාගේ බ්‍රේන් එක, ඔයාගේ මොළය හිතන්නේ. මේ නිසා ඔයාව හැම වෙලේම ආරක්ෂා කරන්න ඒ දේවල් නොකර ඉන්න තැනට ඔයාව පත් කරනවා. මේ නිසා ඔයගලන්ට තේරෙනවා ඇත්තටම මේ වගේ වුණාම ඔයගලන්ට කවදාවත් සාර්ථක වෙන්න බෑ. එතකොට ඔයගලන්ටම පේනවා මේ සාර්ථකත්වයට බාධා කරන එකම කෙනා අපේ ළඟම ඉන්න අපේ මනස, අපේ බ්‍රේන් එක. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ දේ මගහැරගෙන ගිහිල්ලා අපේ සාර්ථකත්වය ලබා ගන්නෙ? හොඳට මතක තියාගන්න මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට එනකොට, ඔයාගේ මනසට එනකොට ඔයා එකපාරට මේ දේවල් හරි කියලා ගන්න එපා. ඔයා හැම වෙලාවෙම ඔයාගේ බ්‍රේන් එක කියන දේට වඩා ඔයාගේ හිතට දැනෙන දේට, ඔයාට ඒ වෙලාවට හැඟෙන දේ ඔයා විශ්වාස කරන්න. මොකද ඔයාගේ හදවත තමයි ඒ වෙලාවට ඔයා විශ්වාස කරන්න ඕන දේ. ඔයාගේ හදවතට එකඟව ඔයා තීරණ ගන්න. මොකද අපිට හැම වෙලාවෙම බ්‍රේන් එකෙන් කියන දේවල් ඇත්ත නෙමෙයි. ඒ දේවල් අපිට කියන්නේ අපිව ආරක්ෂා කරන්න මිසක් අපිව සාර්ථක කරන්න නෙමෙයි. ඒ නිසා ඔයා සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මුලින්ම ඔයාගේ හදවතට එකඟව, හිතට එකඟව වැඩ කරන්න. ඔයාගේ බ්‍රේන් එකට ඉඩ දෙන්න එපා ඒ වගේ වෙලාවට හිතන්න. ඔයගලන්ගේ බ්‍රේන් එකෙන් හිතලා තාර්කිකව හිතලා ගන්න තීරණ වලට වඩා ඔයගොල්ලෝ හදවතින්ම හිතලා ගත්ත තීරණ ඔයගලන්ට හරි ගියා නම්, ඒවා සාර්ථක වුණා නම් ඒක කමෙන්ට් එකේ ෂෙයා කරන්න අපිටත් දැනගන්න. ඒ වගේම ඔයගලන්ට හිතනවා නම් මේ වීඩියෝ එක තව කාගේ හරි ජීවිතයක සාර්ථකත්වයට වැදගත් වෙයි කියලා ඔයගලන්ට පුළුවන් මේක ලයික් කරලා අනිත් අයටත් ෂෙයා කරන්න. ඒ වගේම අද මේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ගේ ජීවිතය සතුටෙන් ගෙවන්න. ඒ වගේම ඉන්න තැනට වඩා ඔයගලන්ගේ ජීවිතේ ඉහළට ගෙනියන්න, සාර්ථක වෙන්න ඔයගලන්ට පුළුවන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට. අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.